ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබෙන උදේසංග නැවත සිය සීමාවේ සිට හරහා පාරක් එල්ල කරනවා. ලකුණු 6යි පිට පන්දු 3 තුලදී ලකුණු 6ක් ක්‍රීඩා විලාසය වෙනස් කරන්න ක්‍රීඩා අන්තය වෙනස් කරන්න මෙවැනි දේවල් ක්‍රීඩා පිටිය ඇති කරගෙන ක්‍රීඩා කරන ආකාරය යවන ආකාරය ඇති කරන ලෙස ඉතාමත් කාර්යයක් විලාසය උදේසංග යම්කිසි පීඩනයකට අසු වෙලා පන්දු යවනවා. නැවත සිය සීමාවේ සිට නැවත කෙටිය දින පන්දුවට හරව අලංකාර පාරක් එල්ල කරනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 127යි 133 වෙනි ලකුණ තවත් 6 පාරකින් වර්ණවත් කරනවා. අපි දැන් පන්දුවක් තුලදී ලකුණු 6ක් ලබාගත්තු වාර්තා පොතට අලුත් වෙනවා. අපි බලමු මෝගන්ගේ පිට ක්‍රියාත්මක කරනවා. පන්දු 6 තුලදී ඒ වගේම සතකයේ වාර්තා කරගනිමින් අවසාන පන්දු වාරයේ 6 පාරවල් 6ක් එල්ල කරපු ප්‍රථම ක්‍රීඩකයා හැටියට සූර්යකාන්ත ක්‍රීඩා සමාජයේ මෝගන්ගේ පිට අද දිනේ ක්‍රියාත්මක කරනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 139 දක්වා ඉහළ යනවා. පන්දු වාර 7 අවසానයි. ලකුණු 141 ඉලක්කයක් පන්දු වාර 7ක් තුලදී ඊළඟ තරගයේ